ආයිබෝන් යාළුවනේ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් පහුගිය දවස් ටිකේ අපේ රටේ වෙච්ච දේ හැමෝම දන්නවා. ඉතින් ගොඩක් අයගේ ජීවිත හානි වුණා, දේපල හානි වුණා. ඒ වගේම සුරතොල්ල හදන අපි වගේ අයගේ සුරතොල්ලුත් නැති වුණා. ඉතින් යාළුවනේ මටත් ගොඩක් අය කතා කරා සහ මමත් ගොඩක් අයට කතා කරා. ඉතින් එහෙම කතා කරනකොට මට දැනගන්න හම්බුනේ ඉතින් සමහරක් අයගේ ඉතපු සුරතොල්ලෝ ඔක්කොම වගේ නැති වෙලා. ඉතින් බේරගන්න එක්කෙනෙක්වත් බේරගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා. ඉතින් සමහරක් අය මොන හරි වැඩ ටිකක් කරලා කීප දෙනෙක් බේර අරගෙනත් ඉන්නවා. ඉතින් යාළුවනේ ඇත්තටම මේ දවස් ටිකේ කතා කරපු අයත් එක්ක කතා කරපු දේවල් මම මේ දවස් ටිකේ ටිකක් කල්පනා කරා. ඉතින් යාළුවනේ එතකොට මට ආවා පොඩි අදහස් ටිකක් මෙන්න මේ වගේ සිටුේෂන් එකකට ආයේ අපිට මුහුණ දෙන්නට වුණොත් අපිට කරන්න පුළුවන් වැඩ ටිකක් මම කල්පනා කරා. ඉතින් මම කැමති අද ඕගොල්ලන්ට මට ආපු අයිඩියාස් ටික ඕගොල්ලන්ට මේ යෝජනා විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් බලන්න මම කියන මේ දේවල් ඕගොල්ලන්ටත් කොච්චර දුරට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එකයි. සහ මේක ඇත්තටම අපි කේස් බයි කේස් කතා කරනවා නම් මේක මීට වඩා හොඳට කියන්නේ අපිට එක්කෙනෙක්ගේ සිටුේෂන් එක තව එක්කෙනෙක්ගේ සිටුේෂන් එකකට වඩා වෙනස්. ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකට පොඩි ආරම්භයක් ගන්නම් මෙන්න මේ උදාහරණෙත් එක්ක. මට කතා කරා එක පුද්ගලෙක්. ඉතින් එයාගේ යාළුවෙනේ එයා ඉන්න පැත්ත අනුව සාමාන්‍යයෙන් එයාට ගම් වතුර වෙනවා. සාමාන්‍යයෙන් අඩියක් එකමාරක් ඔන්න ඔය වගේ ගම් වතුර එක්කෙනෙක් එයා. ඒ කියන්නේ මෙතෙක් මේ දක්වා කිසිම දිනක එයාගේ සුරතොල්ලු නැති කරලා නැහැ. නමුත් මේ සැරේ යාළුවනේ ආපු ගම් වතුර සාමාන්‍යයෙන් එයාට ඇවිල්ලා තියෙනවා. එයා කියන විදිහට අඩි 6 මාරත් වගේ අතර ප්‍රමාණයකට එයාට ගම් වතුර ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාට මේ කිසිම සතෙක් බේරගන්නත් බැරි වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ එයාත් එක්ක මම කතා කරද්දී මට ආපු අයිඩියා එක තමයි දැන් මේකට ඇත්තටම මේ සිටුේෂන් එකට අපිට ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි අපි මේ කෙනල් එක රීලොකේට් කරන එක. ඒ කියන්නේ අපේ කෙනල් එක වෙන තැනකට අරන් යන එක. නමුත් යාළුවනේ ඒක ගොඩක් ප්‍රායෝගික නෑනේ. ඉතින් 99.9%කටම තමන් හදපු තැනින් සුරතොල්ලු ටික වෙනම තැනකට අරන් ගිහිල්ලා එහෙම රීලොකේට් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ විකල්පය ගැන අපි කතා කරලා එච්චර තේරුමක් නැති දෙයක්. මොකද මිනිසුන්ට ලොකු ආර්ථික ශක්තියකුත් නෑනේ වෙනම තැනක් අරගෙන අපව මුලින් ඉඳලා හදලා එහෙම කරන්න. ඉතින් යාළුවනේ අර පුද්ගලයාගේ උදාහරණයට මම ආයෙ එන්නම්. ඉතින් එයත් එක්ක කතා කරද්දී යාළුවනේ මම එයාට යෝජනා කරපු දෙයක් තමයි දැන් ඒ පුද්ගලයාට හොඳේ ඔයාට මේක සමහරක් විට ගැලපෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් එයාගේ සිටුේෂන් එකේදී එයාට ඇවිල්ලා තියෙන්නේ අඩි 6ක 6 මාරක විතර වතුරක්නේ. අපිට මොන දෙයක් කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් යාළුවනේ කොන්ක්‍රීට් වලින් සාමාන්‍යයෙන් අඩි 10කට වගේ කණු ටික ගහගෙන අපි දානවා මෙන්න මේ වගේ ස්ලග් එකක්. හරි? දැන් ඔයා හිතන්න මෙතෙන් මේ කණුවේ උස අඩි 10යි කියලා හිතන්න. හරි? අඩි 10යි. ඊට පස්සේ අපි දා ගන්නවා මෙන්න මේ වගේ ස්ලැබ් එකක්. හරි? ඉතින් ස්ලැබ් එක දාලා අපිට පුළුවන් යාළුවනේ මෙන්න මේ උඩත් කේජස් ටිකක් ගහගන්න. දැන් මේ යටත් අපිට නිකන් නාස්ති කරන්න ඕනේ නැහැ. අපිට ගම් වතුර නැති කාලේදී අපිට පුළුවන් මෙන්න මේකෙත් සුනක හදන්න. ගම් වතුර නැති කාලේ. හරි? මොකද ගම් වතුර හැමදාම ඉන්නේ නැහැ නේද? ඉතින් ඔය වගේ වතුරක් ආපහු එන්නේ නැහැ නේද? දැන් අර පුද්ගලයා කිව්ව විදිහට එයාගේ සාමාන්‍යයෙන් අඩි එකමාරක් නෙන්නේ. එතකොට අපි මේකේ පොළොව උස්සනවා යාළුවනේ අඩි 2කට විතර. මෙතන අපි උස්සනවා අඩි 2.5 කියන්නේ. අස්දාර උස්සනවා. හරි. එතකොට එයාගේ සාමාන්‍ය ගම් වතුර වලටත් එයාගේ සුළු එයා කියන විදිහට අවුරුදු ගාණක් තිස්සේ එයාට අඩි 1.5 නෙවෙයිද? ඒතොර ඒකෙනුත් එයාට බේරෙනවා. දැන් අපි හිතමුකෝ බැරි වෙලා හරි අර වගේ අඩි 6ක වතුරක් ආවා කියන්නේ. එතකොට එයාට පුළුවන් එයාගේ සුරතොල්ලු ටික මෙන්න මේ දවස් ටිකට උඩට මාරු කරගන්න පුළුවන්. තව දෙයක් මම ඕගොල්ලන්ට කියන්නම්. දැන් මේකේ වහල තියෙනවනේ. දැන් මට අමතක වුණා කියන්නේ ගොඩක් අයගේ මේ වහලවලුත් ගලවන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට හේතුව මේ ගොඩක් අය සැහැල්ලු මේ අමාන වගේ ඒවානේ පාවිච්චි කරන්නේ. ඒ නිසා ගොඩක් අයගේ වහලවල් හැමෝම ගලවලා ගිහිල්ලා තියෙනවා. දැන් මම පොඩ්ඩක් බේරුණා. මොකද මම ඇත්තටම මේ සුලිහුණාටුවකට සැලසුම් කරලා මේකේ වාල ඇතුලේ නෑ. මම රස්නේ පාලනය කරන්න තමයි මේකට උළු දැම්මේ. නමුත් අපිටත් ආවා ගොඩාක් ලොකු හුලඟක් ආවා.
නමුත් ඒකෙදී මේ අපේ වහල ගියේ නැහැ. ඉතින් යාළුවනේ දැන් මේකේ අපි කියමුකෝ වහල. හරිද? වහලට අපිට පුළුවන් උළු වගේ දෙයක් දාගන්නත් පුළුවන්. මෙන්න මේ වහලට. හරි. එතකොට මේ ප්‍රශ්නේ අපිට වැරක් වෙනවා. හරි. ඉතින් මේ වගේ අපිට උඩ කේජ් ටිකේ තියාගත්ත අපිට මේ පඩිපෙළියක් ගහන්න පුළුවන්. අපිට ස්ටෙයාකේස් පඩිපෙළියක් මෙහෙම ගහන්න පුළුවන්. අපිට සත්තු ටික උඩට දාගන්න. හරි. ඉතින් ওই ඩිසයින් එක ඇත්තටම කියනවා නම් සාමාන්‍යයෙන් දැන් අඩි 15 20 වතුර දාපු අයට මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් එයාගේ සිටුේෂන් එකේදී මම එයාත් එක්ක කතා කරද්දී මම ඔන්න ඔය විකල්පය තමයි එයාට යෝජනා කරේ. දැන් මේක ගැහුවා කියන්නකො මේ ඩිසයින් එක. නමුත් මෙතනදී අපිට තව ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන වතුර දැම්මා කියමු. දැම්මට පස්සේ දැන් සත්තුන්ට පොළටවත් යන්න බෑ. ඒතකොට ඊළඟට එන ප්‍රශ්නයක් තමයි මේගොල්ලගේ ආහාර සහ පානීය ජලය. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්න ඕනේ දවස් 7කට වගේ ප්ලෑන් කරලා අපි තියාගන්න ඕනේ ඩ්‍රයි ෆුඩ් ටිකක්. සාමාන්‍යයෙන් මම ඩ්‍රයි ෆුඩ් ඇවිල්ලා රෙකමන්ඩ් කරන පුද්ගලයෙක් නෙමෙයි. මේ සිටුේෂන් එකේදී කෑම හදන්න අපිට බෑනේ. එතකොට ඩ්‍රයි කිබල් ටිකක් අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම දවස් 7කට විතර හරියන සත්තුන්ට බොන්න වතුරත් අපි ස්ටොක් කරලා මේ උඩ තැනක තියාගන්න ඕනේ. හරි. එතකොට එයාගේ සිටුේෂන් එකේදී එයාට ඒක කරන්න පුළුවන්. මොකද එයා හදලා තියෙන සුනුකියෝ සාමාන්‍ය 10ක් වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් ඉමර්ජන්සි එකේදී මේ කූඩ ඕන නම් අපිට ලොකුට හදාගන්න සාමාන්‍ය 6x6 වගේ තියෙනවනේ හදිස්සියට. පොඩි දවසකටනේ සත්තු දෙන්නෙක් වුණත් දාගන්න පුළුවන් අඩි 6 වගේ පොඩි. දවස් 4-5කට වැඩක් නේ. ඉතින් යාළුවනේ ඊළඟට මම තව පුද්ගලයෙක් එක්ක කතා කරා. ඉතින් සමහරක් අයට දැන් මේ වගේ ෆැසිලිටි එකක් ගහන්නත් වියදමක් වැය වෙනවනේ. අද කාලේ බඩුත් එක්ක. සමහරක් අයට මේ වැඩේ කරන්නත් බෑ. ගොඩක් අයට මේ වැඩේ කරන්නත් අපහසුයි. ඉතින් ඒ වගේ අයට කරන්න පුළුවන් තව දෙයක් මම හිතුවා. ඒ වගේ අයට පුළුවන් දැන් අපි කවුරුත් මේ ශාස්ත්‍රයේ අපේ යාළුවෝ ඉන්නෝනේ. අපේ යාළුවා විචාරණය කරලා අය ඉන්නවා. ඉතින් අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක කතා කරලා දැන් උදාහරණයකට කියමුකෝ මගේ ළඟ සුනකෝ 10ක් ඉන්නවා කියමුකෝ. මට සල්ලිත් නෑ මේ වගේ ෆැසිලිටි එකක් හදාගන්න. ඒතර මම කරන්න ඕනේ මම හොයා ගන්නවා යාළුවෝ දෙන්නේ 3 දෙනෙක් හොයාගෙන මම කලින් කතා කරගන්නවා මචං මට මෙහෙම සිද්ධියක් වුණොත් මගේ සත්තු ඔයාලට 3 දෙනෙක් තියාගන්න පුළුවන්. ඔයාලට 4ක් තියාගන්න පුළුවන් කියලා එහෙම කලින් කතා ඒක හැබැයි ඉතින් මේ ෂුවර් යාළුවෝ වෙන්නත් ඕනේ මේකේ. ඉන්නේ යාළුවෝ ෂුවර් නැහැ. ඇදිසි වෙලා බෑ කිව්වොත් ඉතින් මේ මිනිස්සයා අනාථ වෙනවා. හරි. ඉතින් මේ වගේ විශ්වාසවන්ත පුද්ගලයෝ 3 දෙනෙක් තියාගන්න ඕනේ. එතකොට ටක් ගාලා අපිට මේකට ඇලර්ට් එනවනේ. ඉතින් ඇලර්ට් එනකොට අපිට පුළුවන් අපේ සත්තු ටික ඒ වගේ තැනක බෝඩ් කරන්න. හරි. එතකොට ඒ ඔප්ෂන් එක ගන්න පුළුවන්. දැන් සමහරක් අය මෙහෙම අයත් ඉන්නවා. සුනකයෝ 40 50 හදන අය ඉන්නවා. ලොකු කැනල් කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තට මේ වගේ ෆැසිලිටි එකක් හදන්න බෑ. ඉතින් මේ වගේ ෆැසිලිටි එකක් ගහන්න ගියොත් මිලියන ගාණක් යනවා. ඒක ලොකු වැඩක්. ඒ පුද්ගලෙට ඒක කරන්න මාරු සුනකයෝ 40 50ක් කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. අනිත් එක තමයි ඒ වගේ ප්‍රමාණයක් අපි හදනකොට මේ වගේ ඉමර්ජන්සි එකදී එච්චර සත්තු ප්‍රමාණයක් වෙන තැනකට ට්‍රාන්ස්පෝර්ට් කරද්දිත් අපිට ප්‍රායෝගික ප්‍රශ්න එනවා. එච්චර සුනකයෝ තෝගයක් ගෙනියන්නේ කොහොමද කියලා. දැන් ඔයා මේ වගේ පුද්ගලයෙක් නම් ඔයා මේක බලන ඔයා හිතන්න ඕනේ ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රවාහන පහසුකමක් තියෙන්න ඕනේ ඉමර්ජන්සි එකේ සත්තු ටික ගෙනියන්න. හරි එකපාර බල්ලු 40ක් ගෙනියන්න බෑනේ. එහෙනම් පොඩ කන්ටේනර් එකක්වත් ඕනේ සත්තු 40ක් දාගෙන එක සැරේ යන්න. එතකොට මේ වගේ වෙලාවදී මුලින්ම ඔයා මූව් කරගන්න ඕනේ පැටව. ප්‍රෙග්නන්ට් සත්තු. ඒ වගේ අයව ඉස්සරින්ම ඔයා අයින් කරගන්න ඕන. හරි. ඉතින් ඒකෙදී දැන් ඔයා 40ක් 50ක් හදනවා නම් ඔයාට අර වගේ මිත්‍රයෝ 4 දෙනෙක් ළඟ මේ සත්තු නවත්තන්නත් බෑ. ඒතර ඔයාට ඉතින් ඒ වගේ මිත්‍රයෝ ටිකකුත් හොයාගෙන අර වගේ බෝඩින් පහසුකම් තියෙන තැනකුත් කතා කරගත්තොත් සාමාන්‍යයෙන් දැන් ඔය බෝඩින් පහසුකම් තියෙන තැන තියෙනවනේ සත්තු 15 20 වගේ නවත්තන්න පුළුවන් තැනුත් තියෙනවා. මම දන්න අයත් ඉන්නවා ඒ වගේ නවත්තන්න පුළුවන් අය. ඉතින් ඒ වගේ තැන් දෙකක්වත් බලන්න. ෂුවර් කරලා කලින්ම කතා කරගෙන. හරි. එතකොට ඔයාට එහෙම මූව් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි අපිට කියන්නේ හැබැයි මේක තව පැත්තකුත් තියෙන. ඉතින් ඔය නාය යන පැතිවල අයත් ඉන්නවා. හරි. ඒගොල්ලන්ට මේ වගේ ස්ට්‍රක්චර්ස් ගහලා හරියන්නේත් නැහැ. මොකද පස් කඩාගෙන යනවා කියන්නේ මේවා කොහොම කඩාගෙන යනවා. ඉතින් ඒකයි මම අර මුලින්ම කිව්වේ මේක අපි කේස් බයි කේස් කතා කරන්න ඕනේ කියන්නේ. මේ කට්ටිය කතා කරන්න ඕනේ මේ වගේ ප්‍රශ්න. දැන් එක එක්කෙනාගේ ප්‍රශ්න එක එක්කෙනාට යුනික් නේ. වෙනස් ප්‍රශ්නනේ තියෙන්නේ. ඉතින් එතකොට එකතු වෙලා කතා කරන්න පුළුවන් අපිට. හරි. ඊට පස්සේ දැන් මේක සෝට් අවුට් කරගත්තනේ මේ ෆැසිලිටි එක ගහන කතන්දරේ ওই ටික. දැන් යාළුවනේ අපේ මේ වැස්ස වැහලා ඔක්කොම ගොඩක් දැන් සෙටල් වෙලානේ තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ ඉවර නැහැ. දැන් මේකේ
මේ ප්‍රශ්නේ ඊළඟ කොටස තමයි දැන් පටන් ගන්න. හරි? ඒක තමයි සෞඛ්‍යම ගැටලු. ඉතින් යාළුවනේ අපි දන්නවා සාමාන්‍ය මේ වගේ ගම් වතුරක් ආවට පස්සේ මෙන්න මේ ලෙප්ටොස්පයිරොසිස් කියන ලෙඩේ. ඒ කියන්නේ මීයුන කියන ලෙඩේ මේ ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියාගෙන් තමයි මේක හැදෙන්නේ. ඉතින් යාළුවනේ මේක වෙන්නේ දැන් මේ වතුර එක්තැන් වෙච්ච වතුර තියෙනවනේ. මේ පල් වෙච්ච වතුර. මෙන්න මේක යාළුවනේ හොඳ මේ බැක්ටීරියාකට මේ මීයුන හදන බැක්ටීරියාවට හොඳ මේ හිතකර පරිසරයක් ගොඩ නැගෙනවා. හරි? එතකොට වෙන්නේ දැන් අපේ සුනකියෝ මේ වතුර බොන්න පුළුවන්. හරි? එතකොට බිව්වම මේගොල්ලන්ට නියුණ හැදෙන්න පුළුවන්. ඊට අමතරව දැන් මේගොල්ලන් තියෙනවානේ කැපිච්ච තුවාල සීරිච්ච අතර මේගොල්ලෝ මේ වතුරේ බහිනවා, මඩවල් වල යනවා, පීනනවා. හරි? එතකොට ඒකෙනුත් මේගොල්ලන් ඇකට බැක්ටීරියා එක ගිහිල්ලා එන්න ඒ නියුණ හැදෙන්න පුළුවන්. හරි? ඊට අමතරව යාළුවනේ තව මේ ස්කින් ඉන්ෆෙක්ෂන්ස් එන්න පුළුවන්. හමේ රෝග ඒ වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව දැන් අපි දැක්කා මම දැක්කා මේ තෙල් ගෙනියන බවුසරයක් පවා ගහගෙන යනවා. ඉතින් ඕවා පෙරලිලා, ඕවා ඩීසල්, පෙට්‍රල් කලවම් වෙලා, කිමිකල් කලවම් වෙලා මේ වතුර ඔක්කොම දූෂණය වෙලා තියෙනවා. ඒතකොට සත්තු මේවා පැය ගාණක් හිටපුවම මේගොල්ලන්ගේ හැමේ මේ කිමිකල්ස් වලට මේවට විස බීජ වලට ප්‍රශ්න එන්න පුළුවන්. ඒකත් අපි බලන්න ඕනේ. ඒතකොට මේගොල්ලෝ තුවාලත් කරගන්න සත්තුනේ. ඒ විදිහට ගිහලා ආසාදනය වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ ෆ්ලොපි ඉයර්ස් තියෙන බ්‍රීඩ් බීගල්ලා, ඩැක්සන්ලා, ගෝල්ඩන් රිට්‍රීවර්ස්ලා මේගොල්ලෝ මේ වැටිච්ච කන්නේ තියෙන්නේ. ඒතර මේගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ කන ඇතුළට ගිහලා වතුර ගියොත් යාළුවනේ කන ඇතුළේ තියෙන රස්නෙටයි ඕකේ තියෙන තෙත ගැටියටයි බැක්ටීරියා ඊස්ට් වගේ හැදෙනවා. හරි? ඒතකොට ඇවිල්ලා කන ඇතුළේ ඉන්ෆෙක්ෂන් එනවා. ඒවත් චෙක් කරලා බලන්න. මේ වගේ සත්තු වගේ ඉන්නවනම් වැස්සට හවු වුණා නම් ඒකත් බලන්න. හරි? ඉතින් ඊට අමතරව මේ පහුගිය ටිකේ ගොඩක් තෙත බරිත ගතියක් සහ සීතලක් තිබ්බනේ. හරි? එතකොට ඉතින් ඔය සත්තුන්ට මේ නියුමෝනියා වගේ කන්ඩිෂන්ස් එන්නත් පුළුවන්. හරි? ඉතින් දැන් අපි හිතුවට අපි මේක සාර්ථකව මැනේජ් කරා කියලා දැන් අපිට එන්නේ ඔන්න ඔය මං කිව්ව හෙල්ත් සෞඛ්‍යම ගැටලු ටික අපිට එන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අවධානයෙන් ඉන්න. ඕගොල්ලන්ගේ සත්තුන්ගේ ඉතින් ඔය වීදුරු මාස් එහෙම කහ වෙලා ඇස් එහෙම කහ වෙලා තියෙනවා නම් මියුනෝ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා පශු වෛද්‍යවරයෙක්ට පෙන්නලා හරි ඒ වගේ සත්තුන්ගේ මොනවා හරි සයින්ස් තියෙනවා නම් සත්තුවක් ඒ කියන්නේ ඇක්ටිව් ගතියක් නැත්තම් අනිවාර්යෙන් පෙන්වන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ওই ටික තමයි මට අද ඇත්තටම ඕගොල්ලන්ට කතා කරන්න අවශ්‍යුනේ. ඉතින් මටත් හරිම දුකයි. ඉතින් ගොඩක් අය කතා කරා. ඉතින් අපිට උත් කරන්න බෑනේ. ඉතින් මේ ස්වභාවික ආපදානේ අපිට ස්වභාවතුමිත් එක්ක අපිට ඔට්ටු වෙන්න බෑනේ. අපිට කරන්න පුළුවන් ඊළඟ සැරේ දැන් මමත් මෙතන ඇවිල්ලා ඕගොල්ලන්ට කතා කරාට දැන් මටත් ඔය වගේ දෙයක් වුණොත් ඉතින් මමත් අනාථ වෙනවා. ඉතින් හැමෝටම දැන් අපි මේ වගේ ප්‍රශ්න වලට ලෑස්තිලා නැහැනේ කලින් ඉඳලා. ඉතින් මගෙත් ආව අඟල් 4ක් විතර. අපේ වාසනාවට අපේ පැති වලට එහෙම ගම් වතුර එන්නේ නැහැ. ඉතින් අපිට හුලඟක් තමයි ආවේ ලොකු. ඉතින් ඒක නිසා මම බේරුණා. ඉතින් හරිම දුකයි. ඉතින් ගොඩක් අය කතා කරා. ඉතින් හරි පව්. ඉතින් ඒකමයි මං මේ දවස් ටික කල්පනා කරේ. ඉතින් යාළුවනේ දැන් මේ මට ආපු අයිඩියාස් ටික මේ ටික ඕගොල්ලන්ට මීට වඩා හොඳ ප්‍රායෝගික අදහස් ඕගොල්ලන් ඇති. ඉතින් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කාට හරි ඕන නම් අපි කතාත් කරන්නත් පුළුවන්. මේ සම්බන්ධව කොහොමද කරන්නේ මේකෙන් දැන් ගොඩක් අය මට කතා කරලා ඉතින් මට තේරුණා ඒගොල්ලෝ මානසික වැටලා ඉඳින් ඉතින් ගොඩක් අය මට කිව්වා ආයි සත්තු හදන්නේ නැහැ කියලා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් මේක අපි කරගෙන ආපු දෙයක් නේ. ඉතින් ඕම් ප්‍රශ්න එනවා. හැමෝටම එනවා. ඉතින් අපි බලන්න ඕනේ ඊළඟ සැරේත් මේ වගේ දෙයක් වුණොත් අපි දැන් මොලේ තියෙන මිනිස්සු හැමනේ කරන්නේ. දැන් මේක අතහැරලා දාන එක නෙමෙයි මෙතන කරන්න ඕනේ. මෙතන බලන්න ඕනේ. රයිට් මට මේ වෙලේ මේ දැන් අපි මේ උදාහරණයක් ගමුකෝ. මෙයාගේ කෙලින්ම පැහැදිලි විසඳුමක් තියෙනවා. මේ පුද්ගලයා කියන්නේ යමක් කමක් කරන්නත් පුළුවන් මිනිස්සෙක්. මේ පුද්ගලයාට මම මේක යෝජනා කරා එයාට කරන්නත් පුළුවන්. ඉතින් මේ ඒ වගේ හැමෝටම විසඳුම් තියෙනවා. විසඳුම් නැති ප්‍රශ්න අඩුයිනේ. ඉතින් අපිට ගේමක් ගහන්න පුළුවන්. ඉතින් එහෙනම් යාළුවනේ ඔයගොල්ලන්ටත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා අපි කතා කරමු. මගේ අංකෙත් ඕන නම් මම සඳහන් කරන්නම්. ෆෝන් නම්බරෙත් දාන්න. මේ කතා කරමු. කමෙන්ට් සෙක්ෂන් එකත් ඕපන්. කතා කරන්න, කමෙන්ට් කරන්න. අපි බලමු ඉතින් අපි කට්ටියම එකතු වෙලා ඉතින් මේ ප්‍රශ්නෙන් කොහොම හරි එකතු වෙලා ගේමක් ගහමු. එහෙනම් යාළුවනේ මේ අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. ඕගොල්ලන්ට යමක් මේකෙන් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා.